බුදුහාමුදුරුවෝ ඇහුවා සංසාරයේ මේකාව කාලා විනාශ කරලා ආයිත් අදින්න දෙන්නේ අපායට කියලා. එපාර ගෑනු කෙනා ඇහුවා මොකද්ද ඒ කතාවේ තේරුම? මං ඒ කතාවේ තේරුම කියන්න හොඳට අහගෙන ඉන්න කියලා ලස්සන කතාවක් කියලා දුන්නා. බලන්නකෝ බුදුහාමුදුරුවෝ මොනතරම් දක්ෂද කියලා. උන්වහන්සේ කිව්වා පෙර භවයකත් නුඹලා දෙන්නා ස්ත්‍රියයි පුරුෂයයි වෙලා ඉපදුනා. පෙර භවයක කල්පයකට කලින් නුඹලා ස්ත්‍රියා පුරුෂය වෙලා හිටියා. ඒ භවයේ නුඹ දවසක් තමන්ගේ පුරුෂයාට කියනවා සවස් කාලෙක අද රෑ සැනකෙලියක් තියෙනවා මේ නගරේ. මට ආසයිවත් එක්ක සැනකෙලිය බලන්න යන්න. මේ ආසාව මත පදනම් වෙලා කියන්නේ රාගයේ කාමයේ මත පදනම් වෙලා. මට හරි ආසයිවත් එක්ක යන්න කිව්වම කොල්ලා කියනවා ඉතින් යන්කෝ. එහෙම නිකන් යන්න බෑ. මං හරි ආසයි රතු පාට වස්ත්‍රයක් ඇඳලා කොසුම්බ මල් වලින් කරපු මල් මාලයක් බෙල්ලේ දාගෙන ඔයාගේ අතින් අල්ලගෙන ඔයාට තුරුල් වෙලා යන්න. කොල්ලා කියනවා ඉතින් මං රතු පාට ගවුමක් අරන් දෙන්න. ඔයාගේ අතිනුත් අල්ල ගන්නම් ඔයාව තුරුල් කරගන්න අයියා. කෙල්ල අහනවා කුසුම්බ මල් මාල. ඒක නම් බෑ කිව්වා. ඇයි බැරි? කුසුම්බ මල් තියෙන්නේ රජුරුවන්ගේ උද්‍යානයේ විතරයි. ඒව කඩන්න බෑ කිව්වා. එපාර ඉතින් දන්නවනේ ගෑනු උදවිය සමහරු හිමාලය ගෙනත් දුන්නත් වැඩක් නැහැ ඉල්ලපු එකම ඕනේ. මෙයා අහක බලාගෙන කෝ එහෙනම් මට බෑ කියලා. ඇයි කියලා අහපමුකෝ මට කුසුම්බ මල් මාලේ ඕනෙමයි කිව්වා. කොල්ලා කිව්වා කොහෙන් හොයන්නද කුසුම්බ මල් මාල? ඔය මල් හොරකම් කරන්න ගියොත් මගේ බෙල්ල ගහලා දායි. මාව උලේ ඉඳවයි. රජුරුව මට මරණ දඬුවම් දෙයි. එනිසා කුසුම්බ මල් නම් හොයන්න බෑ කිව්වා. ඒ පාර කෙල්ල අහක බලාගෙන කිව්වා වීරියවන්ත පුරුෂයෙකුට අන්ධකාර රාත්‍රියක කරන්න බැරි දෙයක් තියනවාද? නොකිය මේ කියන්නේ මොකද්ද? පිරිමියෙක් නම් හොරකම් කරාපිය. හොරකම් කරලා හරි මට කුසුම්බ මල් මාලයා ගෙනත් දෙන්න ඕනේ. එතකොට තමයි මම පිළිගන්නේ ආදරේ කියලා. මායම් කියන්නේ ඕවටනේ. 64ක් තියනවලුනේ. ඉතින් මායම් පාවිච්චි කරා. මේ මෝඩයා අර ලණුව කෑවා කාපු ගමන් රාත්‍රී කාලයේ ගියා හොරකම් කරන්න මල්. උද්‍යානෙට පැනලා මල් කඩ ඉඳිද්දී රාජපුරුෂයන්ට අහු වුණා. රාජපුරුෂයෝ ගෙනල්ලා නගරයේ මැද්දේ උලක් හිටෝලා මේ තරුණයාව උල උඩ ඉඳෙව්වා. ශරීරේ පසාරු කරගෙන උල ඇවිල්ලා හිස් මුදුනේ මතු වුණා. අධික වේදනාවෙන් උල උඩ ඇඹරි ඉඳිද්දී ඔළුවෙන් ලේ ගලනවා උල උඩට මතු වෙලා ඒ උල උඩ ඇවිල්ලා කපුටෙක් වහනවා. කපුට මෙම්වත්නේ උල උඩ වහලා ඉදිරිපසට නැමිලා මේ තරුණයාගේ ඇස්වලට කොටනවා ඇස්සුගුල්ල ගන්න. පන පිටින් වේදනාවෙන් ඇස්සුගුල්ලද්දී මොනතරම් දුකක්ද කියලා ඔය ඇත්තෝ හිතන්න. මේ ඇස්සුගුල්ලද්දී මිනිහා වේදනාවෙන් ඇඹරෙද්දී රාජපුරුෂයෝ අහනවා උඹට තේරෙනවද වේදනාව කියන එක? හොරකම් කරාම ලැබෙන දඬුවම කොච්චර දරුණුද කියලා උඹට දැනෙනවද? දැන් ඔබට පසුතැවිල්ලක් ඇති වෙනව නේද ඔබේ ජීවිතය ගැන? මේ මිනිහා කියනවා මගේ ඇස්සුගුල්ලද්දිවත් උල ශරීරයේ පසාරු කරගෙන යද්දිවත් නෙමෙයි ආයිබුවන් වේදනාව මගේ කෙල්ල මතක් වෙද්දී. මට යාගේ අතින් අල්ලගෙන කුසුම්බ මල් මාලේ බෙල්ලේ දාගෙන යන්න බැරි වුණානේ සැනකෙලියට කියලා. අර මිනිසුන්ට කේන්ති ගියා. මේ කාලකන්‍යා මෙච්චර දුකකටපත් වෙලත් මුට තේරෙන්නේ නැහැ සංසාරේ නැවත ඉපදිලා මැරුණාම මොනතරම් දුකකට මුණ දෙන්න වෙනවද? තාම කාමයෙන් තෙත් වෙලා. කාමයෙන් උග්‍ර වෙවි කාන්තාව ගැන හිතම මැරුණා. එතෙන්දිවත් ජීවිතය ගැන අවබෝධයකටපත් උනේ නැහැ. අවීචි මහා නරකාදී ඉපදුනා මැරිලා. බුදුහාමුදුරුවෝ අර කෙල්ලට කියනවා එතන පැහිලා එතනින් ගොඩ ඇවිල්ලා භවයන් ගණනාවකට පස්සේ මිනිසෙක් වෙලා මහාන වුණා. එතනවත් ඉන්න දෙන්නේ නැද්ද කියලා. ඒ පාර හාමුදුරුවෝ අත් දෙක එකතු කළා කිව්වා බුදුහාමුදුරනේ මම නම් සිවුරු ඇල්ල යන්නේ ශාසනික බ්‍රහ්මචර්යාවම රකින්නවා. කාන්තාව බුදුහාමුදුරන්ට පසඟ පිටලා කිව්වා නැවතත් මම මොහුව සංසාරයට දාන්නේ නැහැ. ස්වාමිනී මට සමා වෙන්න. මමත් පැවිදි වෙනවා කියලා බුද්ධ ශාසනයෙන් පැවිදි වුණා. එනිසා මේ කියන දේවල් පින්වත්නි ඔළුවට ගන්න ඕනේ.